මැරුණු දවසේ පෙරලා තීරයේ හුදකලා සක්වනේ ඉලක්කාර ආසේ දුම් බලලු පාවී ගියනා අපි සිපි කඩුවේ ඉන්න මතකද मेरी जेन सारी पोट पोटद मेरी जेन देन वैकलुआ मेरी जेन सुनामी दवसे रुसियानु गिम्हाने Volga gang yure Picture malur Pavi kira Abis magata Mary Jane Sari potter Mary Jane Hena Vakalupa Mary Jane Endas Navasiya Asutune Julie Masay Seetalata midum Ganaratriye Veralu mal suwandin Sita kalabuluda Api ramane kala mataka Mary Jane Sami potter potada Mary Jane Hena Vakalupa Mary Jane Sari potter potada Mary Jane Hena Vakalupa Mary Jane Sari potter potada Mary Jane Hena Vakalupa Mary Jane
ගෑනුන්ගේ නම් කියලා මළු යන්න බැන්නත් කමන්නේ. මේ ගෑනුන්ගේ කුණු ගෑවෙන්න එපා වෙන්නේ. ජාවේ පණ යන බප්පා. දැන් ලැජ්ජෙන්න මට හොරෙන් එක එකව කරනකොට එතකොට ලැජ්ජ නැහැ. ප්‍රේමාතුර විමාරෝ හලි ගේ කාර්යයේ ඔබ ගියා ඒ සිනති කාමරේ මා තනි වෙලා පැරිසිය පෙම්වතුන් අද සීතලේ මේ අපි මේක වෙන පාටකින් ඇන්දොත් නරකද? රක්තුම නැද්ද? මේ සහෝදරියට පිස්සුද? විප්ලවීය පණිවිඩයක් දෙන්න නම් විප්ලවීය පාටක් අපි තෝරගන්න ඕන. මම මේ පාට රතු. නෑ ඉතින් අපිට වෙනසක් කරන්න පුළුවන්. හැමදාම එකම දේ කර කර එහෙම කියන්නේ පා සහෝදරි. දැන් බලන්න. රුසියාවේ බොල්ෂෙවික් පක්ෂේ පාට රතු. කැස්ට්‍රෝ සහෝදරයාගේ පියතම පාට රතු. ඒ විතරක්ද? කැස්ට්‍රෝ සහෝදරයාගේ සහෝදරයාගේ පියතම පාට රතු. එක් බලපුවා මුළු පවුලෙම පාට රතු. එතකොට රතු හමුදායේ පාටත් රතු නේද? මේ ඒක නෙවෙයි. යන්න මේ සතිය අසපුවම. ඇයි? පින් රැස් කරගන්න හදිසිය. මට පැරිසිය පෙම්වතුන් අද සීතලේ ජැක්සාරෝස් ඉසු අනික රතු කියන්නේ බොහොම ප්‍රබල පාට. දැන් බලන්න ලංකාව උනත් නිල් ගොලේක ලගින් යන පාට. දිනේ ගත්තියා දැන් ඔය මොනවා කිව්වත් මේ රට කරන්නේ රතු වල ප්‍රභේදම තමයි. මම ඔකට දෙක වඩ දෙන්න. ඉතින් මට දෙන්න නේද වෙන කාට දෙන්නද? දෙනවනම් ගන්න කට්ටිය ඔතරම් ඉන්නවා. ඔගේ හිතේ දුන්නා. එතකොට මට නම දෙන්න බැරි නේ. අප්‍රේල් සීතල මාසේ ඇඳිරි නීතිය දවසේ සරා සඳවලේ වියකී ගියා මම දන්නවා ඇයියා කිල්ලන් කියලා. එතකොට මට අතට රින්ගන්න පුළුවන්. අතට මොනවද වෙන්නේ කියලා බලන්න. හරි හරි. අපි ඒක රතු පාටින් දාමුකෝ. රයිනි. නෑ ඉතින් ආදරයට දෙන්න. මේ ඒක නෙමෙයි. අර අවුරුදු 4ක උපාධියක් ඉල්ලලා අකන්න සත්‍යග්‍රහයක යෙදුන අපේ සහෝදරවරුන්ට මොකද වෙලා කියන්නේ? ඒවත් නියුනේ. දැන් මෙහෙම. මහා පාරේ අවුරුද්ද. අතුරු කැම්පස්සේ අවුරුදු 3යි. මම ආගෙන ලොක්කා දවසක් රේඩියෝ එකේ කියනවා අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉල්ලපු හැමදේම දුන්නා අවුරුදු 3ක් මදි කියලා 4ක් ඉල්ලුවා අපි ඒකත් දුන්නා මේකට මොකක් හරි රැඩිකල් ඒ වගේම ආකර්ෂණීය පාටයක් දාගන්න. දැන් ඔය උඩට එකක් තාත්තට රටක් වගේ යාලි පැන කියන ඊනි ආදර්ශ පාට නෙවෙයි. නිකම් සකල දේශවාසීන් නිර්ධනේනි එක්ව වගේ. අයියෝ දැන් කොහෙද නිර්තන් පන්තියක්? අංකල් කාටද තව එලිටිවට දෙන්න තුනක්. නෑ නෝබල් දාන්න. හැබැයි ඉතින් මේ පාරක් තාක් ටිකක් එහෙම දාමුනේ. මං ඉවර කරේ නෑනේ. මං කිව්වේ ඒ වගේ අලුත් එකක්. ඒ අපේ සමාජ සංදර්භයට ගැලපෙන එකක්. සහෝදරය අදහස් කරන්නේ මේ වගේ එකක් නේද? සකල ලංකාවාසී මධ්‍යම පාන්ති. අයියෝ මේ මිනිස්සුන්ට තේරෙන වචන දාන්න. මේ දැන් මෙතන කියෝ කියන දලා කියන්නේ නැහැ. මේක වහලා දැම්මොත් මේ මොන විප්ලවයක්වත් කරගන්න වෙන්නේ නැහැ. අහලා දාන්න. එහෙම කරන්නේ කොහොමද? මේක ඒගොල්ලන් පවුලේ බුදලයක් ඈ. හැමෝටම වහලා ගහපුන්න ඕකත් කන්ජක් දැන්. අනික ඉතින් අරගෙන හිටියත් වැහෙන්නම කොටු කොටු දාන්නත් බැරි නෑ. හරි බඩුනේ.
කන්න. දැන් ඊයේ රැට කෑවෙත් නැහැ කිව්වනේ. මට කන්න බෑ. මට ඕන නම් මම කනවනේ. ඔව් ඉතින් රැට කන්නේ කොහෙද? වෙන වැඩ ඇති. යන්න ජලකේ එක එකත් එක්ක ලගින්න. බඩ පිරෙන්නේ මොකද ඒ කතාව කියන්නේ? මල් ළඟට කියන්නේ. ඔයා තමයි ඕන මල් වැඩක් ලෝකෙට පේන්න කරන්නේ. අපේ ගෙදරට තරමනම් කියන මේවා දැකලා. දැන් ඒක ඔයාව ලෝකෙට පේන්නේ නැහැ. පේනවා මට මොකද? ඔයාට වගේ හැංගිලා කරන් දේවල් නැහැ මට. තේරුණා? ඒක තමයි හම්බෙන්න තියාගෙන ඉන්නේ. දෙන්නේ නැති. නාග සිගරට් එකක් දෙන්නකො. අත්තා. ගානද 35. ඇයි අප්ප? දැන් මේකටත් බදු ගන්නවා. GMT එක ඒක මොකක්ද මන්තේ? ඇයි? ගෙනාපු මිනිහාගේ ටිප් එක. මොනවද මත්තයා? එහෙම කරන්න බෑ. වැඩේ පාඩුයි. මොනවාද අපි ඉතින් මේවා දාලා යන්නේ නෑනේ. මාත්‍යලා කොහොම වෙතත් අපිට මේව දාලා යන්න වෙන හැමදාම. මේ විදියට එක්ක. දැන් බලන්න මේ පාර බජට් එකේ මොනවත් නැහැ. දැන් ඒ යන විදිහට ගියොත් එහෙම නේ. සල්ලි නැති එක්ක ඉගෙනගෙන උඩට යන්න විදියක්ම නැති වෙනවා. මේකට අපි මොනවා හරි කරන්න ඕන. අපි නැත්තම් කවුද මේව බලාගෙන ඉන්නේ? ඊනියා දලපති බලවේග විසින් විදාස් අධ්‍යාපනයේ වාද්‍යකරණය වීමට එරෙහිව අපි ප්‍රබල ජනමතයක් ගොඩනගනවා. අපිට පුළුවන් නගරයක් ගානේ ගිහින් සම්මන්ත්‍රණ උනක් පවත්වන්න. හලෝ. කියන්න. එකක් බිසි නෑ කවන්නේ කියන්නකො. ඉතින් මම කිව්වනේ එදාට බෑ කියලා. යන්න මොන උද්ඝෝෂණයක් තියෙනවා. එහෙම. ළමයි කීයක් විතර ඉන්නවද? එහෙනම් ඉතින් මොනවා හරි කරන්න බලමු නේද? හැබැයි ඉතින් මෙහෙමයි තව 10ක්වත් ඉන්න නම් ඕනේ. එනවට පාඩු වෙන්නේ නැත්තම්. මේ ඒක නෙමෙයි. අර මගේ පෝස්ටරේ වැඩේ කොහොමද? ඔව් බැලුවද? නෑ තොප්පිය තියෙන එක නෙවෙයි. අර සුරුට්ටුව මොන එක දාන්න. ඒක තමයි නැගලා යන්නේ දැන්. ඔව්. අනේ මම කොහොමද නැගලා කෝල් එක ගන්න. ඔව්. හරි නේද? දැන් උද්ඝෝෂණයට එන්නේ නැද්ද එතකොට? නෑ මේමයි ඉතින් පරිම බලනවා. නැත්නම් සියන්නේ බුදු කුඩිරි පුවරලේ සිල් අසිනි ලසී රතුමුදා අපි මරුනේ නෑ අපි කිරිබත් කෑවේ නෑ සාමය දිනුදා ඔයා ඔකත් කන්න. අපි ෆොටෝ එකක් දානවා නේද මේක? නැතුව අපි අර ආණ්ඩුවේ මැරයෝ ටික වෙළඳ කලාපති මරා දාපු සහෝදරයෙක් කොට එකක් දාමු. අන්නරයි. මරු අදහස්. හරි. මම දැන් ඔයාට ඔක දුන්නත් නම් මම මොකද කරන්නේ? මාව දාලා යනවා. ගාලා යන්න බැරි හින්දානේ දෙයියනේ ඕක කියලා මෙච්චර පීචන් වෙන්නේ. ඒකනේ. නිකම් වලට පීචා නොවේ ඉන්න බෑ නම්බුකාර විදියට. ඕනම්ගේ මත් අලි පැටියෙක් වෙන්න ඒ තුලේ මත් කැස්පෑවෙක් ඒ රතු මාසන අපි දැන් මරන්නේ නෑ අපි දැන් බනහනවා විතරයි මේ ඒක නෙමෙයි. මේ දවස්වල දැවෙන ප්‍රශ්න ටික එකතු කරලා නරක අපි පොඩි නාට්‍යයක් ක්‍රියාව කරන්නේ උන් මේවට ගෙන්න ගන්න අමාරු නෑ. නෑ මෙහිමයි. ඒක ගැන ඉස්සර වද වෙන්න දෙයක් නැහැ. අපි ප්‍රොසීනියම් සම්ප්‍රදායෙන් පිට වීදි නාට්‍යයක් කරමු.
බයිනේ. හැබැයි ඉතින් දැන් අමුතුවෙන් වීදි නාට්‍ය කරන්න දෙයක් නැහැ. අර හාමුදුරුවෝ ටික වීදි නාට්‍ය කරනවා. අනේ සාදු සාදු. පින් කැමති සියල්ලෝම කරුණා කර දැරියෝ පැමිණි. නෙමෙයි. ඒක නෙමෙයි. ඔයා කිව්වනේ කොට හංගන්න දෙයක් නැහැ කියලා. එහෙනම් මොන කපුවට දරුවෝ යාළු කරගන්න කිව්වේ? ඔයා දන්නවනේ මම ඔයාලට කැමති නැහැ කියලා. මේ මම යාළු කරගන්නේ මට මොනවා කට්ටියනේ. අනික ඔයා ඔය වෙන ගෑනු යාළු කරගන්නේ මගේ කරන්නේ. කිතුවක් ඇති මම දන්නේ නැහැ කියලා. ඒ රතුපස්සන අපි දැන් මරන්නේ නෑ shopping යනවා විතරමයි හරි. දැන් කවද්ද ඔයා ඔක මට දෙන්නේ? හැමදාම බෑ බෑ කියනවා විතරයි. මා මොන්සේ. මේක දෙන්නේ මට ඕන නන්නේ. දුන්නත් දෙන්නේ මට ඕන වෙලාව. ඒ රතුපස්සන අපි දැන් මරන්නේ නෑ අපි දැන් ජිනීවා යනවා විතරමයි හරි. එහෙමනම් සහෝදරීන්ට පුළුවන් මේ Facebook page එක ඩිසයින් කරන්න. අපි දන්න හැමෝටම ඉන්විටේෂන්ස් යවමු. හැබැයි ඉතින් මේකට පබ්ලිසිටි එකක් ගන්න නම් අපිට ටක් ටක් දාලා පුළුවන් තරම් ලයික්ස් ටිකක් එකතු කරගන්න. ඔව්. අපිට පුළුවන් නිදහස් අධ්‍යාපනය රැකගන්න ලයික්ස් දසලක්ෂයක් වුණත් එකතු කරගන්න. ඔව්. අපි එහෙම කරමු. එහෙනම් වැඩේ යන්නේ. අංකල් දාන්න පොතට දාන්න. මීට ගමු. හරි. එනවද නැද්ද? මම මේ අන්තිම වතාවට අහන්නේ. මට තවත් නම් ඉවසගෙන ඉන්න බෑ. හරිද? හරි. ඔයාලට ඔක්කොට වඩා ඕනලා තියෙන මගේ පාස්වර්ඩ් එකද? නම් හොඳට අහගන්න.